බොහොම ආදරෙන් අද පිළිගන්න ඩික්‍රසන්ට් මගේ channel එකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ජුවලරි හදනකොට අපිට අවශ්‍ය කරන ෆයින්ඩින්ග්ස් සහ ඇසසරිස් ගැන. ඉතින් මේ ගැන මම වීඩියෝස් දෙකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේ තියෙන්නේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි බලමු ෆයින්ඩින්ග්ස් සහ ඇසසරිස් වල තියෙන වෙනස්කම් වගේම ඒවා භාවිතා වෙන්නේ කොයි වගේ අවස්ථාවලදීද කියලා. ජුවලරි වලට අවශ්‍ය ෆයින්ඩින්ග්ස් කියලා කියන්නේ ජුවලරි එක හදද්දී ඒක එකට සම්බන්ධ කරන්න අපිට අවශ්‍ය කරන කොටස් වලට. උදාහරණ විදිහට හූක්ස්, ඒ වගේම ජම්ප් රින්ග්ස් වගේ දේවල් තමයි ෆයින්ඩින්ග්ස් කියලා කියන්නේ. එතකොට ඇසසරිස් කියලා කියන්නේ ජුවලරි එක අලංකාර කරන්න අපි පාවිච්චි කරන දේවල් වලට. උදාහරණයක් විදිහට බීඩ්ස්, චාම්ස්, පෙන්ඩන්ට්ස් වගේ දේවල්. දැන් අපි මේ ෆයින්ඩින්ග්ස් සහ ඇසසරිස් ගැන එකින් එකට කතා කරමු. මම මේ ඔයගලන්ට මුලින්ම පෙන්නන්නේ ඉයරින්ග්ස් හදද්දී අවශ්‍ය කරන ෆයින්ඩින්ග්ස්. මේ තියෙන්නේ ෆිෂ් හූක්ස්. ෆිෂ් හූක්ස් අපිට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන් සිල්වර් කලර් එකකින්, ගෝල්ඩ් කලර් එකකින් සහ තවත් විවිධ වර්ණ වලිනුත් අපිට මිලදී ගන්න පුළුවන්. ෆිෂ් හූක් එක සාමාන්‍යයෙන් සුලභව භාවිතා කරන ෆයින්ඩින්ග් එකක්. මේ තියෙන්නේ හූප් ඉයරින්ග්ස්. හූප් ඉයරින්ග්ස් වල විවිධ සයිසස් වලින් ඕගලන්ට මිලදී ගන්න පුළුවන්. මේකෙත් ගෝල්ඩ් කලර් එකකින් වගේම සිල්වර් කලර් එකකිනුත් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ ෆයින්ඩින්ග්ස් පාවිච්චි කරලා හදපු නිර්මාණ මේ වීඩියෝ එකේ අන්තිමට ඕගලන්ට පෙන්නනවා. මේ තියෙන්නේ අපි ඉයරින්ග්ස් හදන්න පාවිච්චි කරන බීඩින් හූප්ස්. මේ බීඩින් හූප්ස් වලට තවත් ෆයින්ඩින්ග්ස් කිහිපයක් අපිට එකතු කරන්න අවශ්‍ය කරනවා ඉයරින්ග් එක හදද්දී. මේ තියෙන්නේ මිනි හූප් ඉයරින්ග්ස්. මේක ප්‍රමාණයෙන් ඊටාම කුඩා හූප් එකක්. මේ හූප් එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊටාම සියුම් ඉයරින්ග්ස් හදද්දී. මෙන්න මේ විදිහට ලස්සන හූප් ඉයරින්ග්ස් හදන හැටි මම වීඩියෝ එකක් මීට කලින් අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ෂෙයා කරලා තියෙනවා. ඔයගලන්ට වැඩිදුර තොරතුරු වලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මේ තියෙන්නේ ෆ්ලැට් ස්ටඩ් බේසස්. මේවත් අපි පාවිච්චි කරන්නේ ඉයරින්ග්ස් හදද්දී. මේ වගේත් මේ ෆ්ලැට් ස්ටඩ් බේස් එක විවිධ සයිසස් වලින් සහ විවිධ වර්ණ වලින් අපිට වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. අපිට මේ ෆ්ලැට් ස්ටඩ් බේසස් වලට ෆ්ලැට් විදිහට තියෙන බීඩ්ස්, ඒ කියන්නේ හාෆ් බීඩ්ස් පාවිච්චි කරලා ඉයරින්ග්ස් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ක්ලේ ඉයරින්ග්ස් හදන්නත් මේ විදිහට ෆ්ලැට් බේසස් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ බෝල් පෝස්ට් ඉයරින්ග්ස්. මේ ඉයරින්ග් එකට අපිට තව ෆයින්ඩින්ග් එකක් එකතු කරලා ලස්සන ඉයරින්ග්ස් හදා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන සිදුරට අපි ජම්ප් රින්ග් එකක් පාවිච්චි කරලා චාම් එකක් වගේ අපිට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ බෝල් පෝස්ට් ඉයරින්ග්ස් වලින් මම හදලා තියෙන ජුවලරීස්. ඊළඟට මම මේ පෙන්නන්නේ ඉයරින්ග් බෑග්ස්. අපි ස්ටඩ් බේස් ඉයරින්ග්ස් වලට වගේම බෝල් පෝස්ට් ඉයරින්ග්ස් වලටත් මෙන්න මේ විදිහට අපිට ඉයරින්ග් බෑග්ස් පාවිච්චි කරන්න පුළුවන්.
මේ තියෙන්නේ හෙඩ් පින්ස්. මං ගාව සිල්වර් කලර් එකකින් වගේම ගෝල්ඩ් කලර් එකකිනුත් හෙඩ් පින්ස් තියෙනවා. හෙඩ් පින්ස් අපි පාවිච්චි කරන්නේ බීඩ්ස් වගේ දේවල් ඉයරින්ග්ස් වලට සහ බ්‍රේස්ලට් වලට නෙක්ලස් වලට අපි එකතු කරද්දී. මේ තියෙන්නේ අයි පින්ස්. අයි පින් එකේ පුංචි සිදුරක් තියෙනවා. ඒ කියන්නේ ලූප් එකක් තියෙනවා. ඒකෙන් තමයි අයි පින් එකයි හෙඩ් පින් එකයි වෙනස් වෙන්නේ. අයි පින්ස් අපි පාවිච්චි කරනවා වයර් ලූප් වලින් හදන බ්‍රේස්ලට් හදද්දී, ඒ වගේම ඉයරින්ග්ස් වලටත් බීඩ්ස් වගේ දේවල් එකතු කරද්දී මේ අයි පින්ස් අපි පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ලොබ්ස්ටර් ලොක්ස්. මාලවලට ඒ වගේම බ්‍රේස්ලට් වලට අවසානෙට ලොක් එක විදිහට අපි මේ ලොබ්ස්ටර් ලොක්ස් පාවිච්චි කරනවා. ලොබ්ස්ටර් ලොක්ස් වගේම තවත් විවිධාකාරයේ ලොක්ස් අපිට පාවිච්චි කරන්න වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ලොබ්ස්ටර් ලොක් එකත් අපිට විවිධ කලර්ස් වලිනුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ජම්ප් රින්ග්ස්. ජම්ප් රින්ග්ස් අපි පාවිච්චි කරන්නේ එකින් එකට සම්බන්ධ කරන ෆයින්ඩින් එකක් විදිහට. ජම්ප් රින්ග්ස් වල විවිධ සයිසස් සහ විවිධ කලර්ස් තියෙනවා. අපිට වයර් ලූප්ස් එකිනෙකට සම්බන්ධ කරද්දී, ඒ වගේම චාම්ස්, පෙන්ඩන්ට් එකිනෙකට සම්බන්ධ කරද්දී අපි මේ ජම්ප් රින්ග්ස් පාවිච්චි කරනවා. මේ මම හදපු ජුවෙලරි සෙට් එකක්. මේක මම හදලා තියෙන්නේ ෆිෂ් හූක්ස් පාවිච්චි කරලා. ඒ වගේම මේ ෆිෂ් හූක් එකට මේ චාම් එක එකතු කරන්න මම සම්බන්ධ කරලා තියෙන්නේ ජම්ප් රින් එකක්. මෙන්න මේ බ්‍රේස්ලට් එකට අපි පාවිච්චි කරලා තියෙන ෆයින්ඩින්ග්ස් මොනවද කියලා බලමු. මේ තියෙන්නේ ලොබ්ස්ටර් ලොක් එක. ලොබ්ස්ටර් ලොක් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ ජම්ප් රින් එකකින්. ඒ වගේම මේ බීඩ්ස් මේ විදිහට එකිනෙකට මේ සම්බන්ධ කරගෙන තියෙන්නේ අයි පින්ස් පාවිච්චි කරලා. ඒ වගේම මේ විදිහට බ්‍රේස්ලට් එකේ කෙළවරටත් ජම්ප් රින් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ලබන සතියේ වීඩියෝ එකෙන් තවත් ෆයින්ඩින්ග්ස් ඇසසරිස් ගැන කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. channel එකත් subscribe කරලා තියාගන්න.